වෙල්කම් කියලා පිළිගන්න ඔගොල්ලෝ සියලු දෙනාම රෝ ඉංග්ලිෂ් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු මොනවද මේ B verbs කියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කොටස් දෙකකට අරගෙන එනවා. මේ තියෙන පළවෙනි කොටස. B verbs ඉගෙන ගන්න කලින් අපිට ඉගෙන ගන්න වෙනවා මේ pronouns කියන්නේ මොනවද කියලා. එතකොට pronouns කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ commonly use කරන්න පුළුවන් වචන කීපයක් තියෙනවා. අන්න ඒවට තමයි pronouns කියන්නේ. උදාහරණයක් විදිහට I, you, we, they, he, she, it. එතකොට I කියන්නේ මම, you කියන්නේ ඔබ, we කියන්නේ අපි, they කියන්නේ ඒගොල්ලෝ, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඒක. ඉතින් මෙන්න මේ ලිස්ට් එකට තමයි pronouns කියලා කියන්නේ. ඉතින් ඕනම දෙයකට ඔයගලන්ට commonly මේ වචන use කරන්න පුළුවන්. අද ටොපික් එක තමා am is are. am is are කියන එක යූස් කරන්නේ අපේ present tense එක. ඒ කියන්නේ වර්තමාන කාලය ගැන අඟවද්දී. එතකොට වර්තමාන කාලයේ පුද්ගලයෙක් හෝ දෙයක් ගැන විස්තර කරන්න යූස් කරන්න පුළුවන්. වර්තමාන කාලයේ පුද්ගලයෙක් හෝ දෙයක් නම් කරන්න යූස් කරන්න පුළුවන්. එතකොට කවුරු හරි දැන් කියන දේ විස්තර කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමානයේ කරන දේවල් ගැන කතා කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මෙතන පේනවා මේ am කියන එක use වෙන්නේ I කියද්දි විතරයි. එතකොට are කියන එක use වෙන්නේ මේ බහුවචන. ඒ කියන්නේ you, we, they කියන ඒවාත් එක්ක විතරයි. ඊට පස්සේ ඒක වචන වෙන he, she, it කියන එකට use කරන්න පුළුවන් මේ is කියන වචනේ. මේ table එකේ පේනවා I කියන එකට am කියන එක use කරාට පස්සේ I'm කියලා එක කෙටි කරලා තියෙනවා. එතකොට එහෙම කරලා තියෙන්නේ ප්‍රොනවුන්ස් කරන්න ලේසි විදියට. ඉතින් ඕගලන්ට පොඩ්ඩක් එක මතක තියාගන්න වෙනවා. එතකොට he, she, it කියන එකට මෙතන is කියන එක දාලා තියෙනවා. එතකොට ඒක he කියන he is කියන එක his. එතකොට she is කියන එක she's. it is කියන එක its. එතකොට you, we, they කියන එකට are කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට you are කියන එක you are. එතකොට we are කියන එක we are. they are කියන එක they are. අන්න ඒ විදිහට කෙටි කරලා තියෙනවා. උදාහරණ විදිහට බලමු. My name is Anne. මගේ නම වේ Anne. එතකොට I am American. මම ඇමරිකානුවෙක්. I am from New York. මම නිව්යෝක් වල ඉඳන් ආවේ. එතකොට අර මේ සිංහලෙන් අර වෙමි කියන අර්ථය තමයි මේ I am කියන එකෙන් අඟවන්නේ. I am a student. මම ශිෂ්‍යයෙක්. My father is a teacher and my mother is a journalist. මගේ තාත්තා ගුරුවරයෙක් සහ මගේ අම්මා මාධ්‍යවේදියෙක්. I am not married. මම විවාහ වෙලා නැහැ. My favorite color is pink. මගේ ප්‍රියතම පාට රෝස පාට වේ. පේනවනේ? අන්න එහෙම තමයි මේ ටික use වෙන්නේ. මේක හරියම සරලයි. මේක ඔලුවට දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට use කරන්න පුළුවන් කිසි බයක් නැතුව. My favorite sports are football and swimming. මගේ ප්‍රියතම ක්‍රීඩාවන් තමයි football සහ swimming. I am interested in art. මම කැමැත්තෙන් ඉන්නවා චිත්‍ර අඳින කලාව පිළිබඳව. එතකොට මේකේ negative අර්ථය කියලා වෙනම එකක් යනවා. ඒ කියන්නේ අර මම කැමති නෑ කියන එක අන්නේ අර්ථය. I am not. I am not ready. මම සූදානම් නැහැ. එතකොට he is not at home. ඔහු ගෙදර නැහැ. She is not tired. ඇයට මහන්සි නැහැ. නැහැ කියන එක අඟවන්න අපි මෙතන not කියන එක දානවා. is not, am not, are not. It is not easy. ඒක lazy නැහැ. We are not friends. අපි යාළුවෝ නෙවෙයි. You are not late. වා පරක්කු නැහැ. They are not busy. ඒගොල්ලෝ busy නැහැ. කියන්නේ ඒගොල්ලෝ කාර්යබහුල නැහැ. ඊළඟට මේ ටිකම use කරලා අපිට ප්‍රශ්න හදන්න ගන්න පුළුවන්. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්නයක් හදද්දී වර්තමාන කාල වලට අදාළ මේ am is are කියන පද ටික වාක්‍යයක මුලට ඇවිල්ලා තිබ්බොත් ඒක ප්‍රශ්නයක්. උදාහරණයක් am I late? මම පරක්කුද? Are you married? ඔයා විවාහ වෙලාද?
Are your parents at home? ඔයාගේ දෙමාපියෝ ගෙදරද? Is your mother at home? ඔයාගේ අම්මා ගෙදරද? Is he a doctor? ඔහු දොස්තර කෙනෙක්ද? ඔහු වෛද්‍යවරයෙක්ද? බලන්න කොච්චර සරලද කියලා. මෙන්න මේ පොඩි කන්සෙප්ට් එක මම කලින් කියපු ඔලුවට දාගත්තා නම් ඔයගොල්ලන්ට මේ am ඉස්සා කියන එක බය නැතුව තේරුම් ගන්න පුළුවන්, බය නැතුව යූස් කරන්න පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන වෙබ්සයිට් එකේ මම දාලා තියෙනවා මේකේ fully note එක. ඔයගොල්ලන්ට එතකොට note එක බලලා print out එකක් ගන්න හරි ලියා ගන්න හරි පුළුවන් පොතක. මෙන්න මේ වචන සෙට් එක. ඒ සෙට් එකත් එක්ක යූස් කරන්න පුළුවන් is කියන වචනේ විතරයි. someone, somebody, anyone, anybody, everyone, everybody මේ ඔක්කොගෙම ඒක වචන එකක්, ඒක වචන ස්වභාවයක් තමයි ඇඟ වෙන්නේ. ඒ හින්දා අපිට යූස් කරන්න පුළුවන් is කියන එක විතරයි. මේ ටික ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙනගෙන යද්දී මේක නිකම්ම මතක තියාගන්නත් පුළුවන්. පල්ලෙහා තමයි වර්ක්ෂීට් එක ලින්ක් කරලා තියන්නම් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන්ගේ දැනුම අප්ඩේට් වෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න ඒකේ ඔක්කොම grammar lessons තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි පාර්ට් එකෙන් අපි හම්බෙමු. එහෙනම් good luck. Bye.